ආයිබෝවන් අද වීඩියෝ එක සාකච්ඡා කරන්නේ සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය. මගේ YouTube channel එක බයෝලොජි තිලක් පෙරේරා. පුෂ්පයක් එහෙම නැත්නම් මලක් මේවා හැදෙන්නේ බීජාණු ශාකයෙන් තමයි හැදෙන්නේ. මේක ප්‍රජනක ව්‍යුහයක්. ඒ වගේම විශේෂිත ප්‍රරෝහයක්. පුෂ්පයක තියෙනවා වලයන්. එහෙම නැත්නම් මේ ආවරණ තියෙනවා හතරක්. වල හතරක් තියෙනවා. එළියෙම තියෙන වලයට අපි කියනවා මණිපත්‍ර. ඊට ඇතුලෙන් තියෙනවා මුකුටය. එහෙම නැත්නම් දලපත්‍ර. මල්පෙති කියන්නේ ඕකට. ඊටත් ඇතුලෙන් තියෙනවා පුමාංගය නැත්නම් රේණුව. ඇතුළෙන්ම තියෙන්නේ ඡායාංගය. තව නමක් කියනවා අණ්ඩපය. ඒ වගේම මේ ඡායාංගයේ තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. කලංකය මේ තියෙන්නේ කීලය මේකට අපි කියනවා වටේට තියෙන එකට අපි කියනවා මේ තියෙන ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය තුල තියෙනවා ඩිම්බ. හරිද? මතක තියාගන්න මේ ඡායාංගයේ ප්‍රධාන කොටස් තුනයි. හරිද? කලංකය, කීලය, ඩිම්බ කෝෂය. ඩිම්බ කෝෂය තුල තමයි ඩිම්බ තියෙන්නේ. ඊට පස්සේ පුමාංගය එහෙම නැත්නම් රේණුව තුල තියෙනවා. ඒ රේණුව හැදිලා තියෙන ප්‍රධාන කොටස් දෙකකින්. මේක පරාග දානිය. මේ යට තියෙන එකට අපි කියනවා සූත්‍රිකාව කියලා. ඒ වගේ මෙන්න මේ ප්‍රදේශයට අපි කියන්නේ ග්‍රාහකය කියලා. මේක නම් අපි කියන්නේ එකට වෘන්තය එහෙම නැත්නම් නටුව. මණිපත්‍ර මේ කොළ පාට තියෙන්නේ මණිපත්‍ර. මේවෙන් කරන වැඩේ තමයි දලපත්‍ර ආවරණය කිරීම හා ආරක්ෂාව. මෙන්න මේවට අපි කියනවා මේවා මල් පෙති එහෙම නැත්නම් දලපත්‍ර. බොහෝ ශාකවල දලපත්‍ර වර්ණවත්. දැන් දලපත්‍ර වලින් කරන වැඩේ තමයි පරාගනයේදී පරාගන කාරක ආකර්ෂණය කිරීම. විශේෂයෙන් ඔය කෘමීන් කවුද? මී මැස්සෝ, සමනලයෝ. හැබැයි සුළඟින් පරාගණය වෙනවා නම් ඒ දලපත්‍ර වල ඒ කියන්නේ දලපත්‍ර වර්ණවත් නැහැ. හරිද? මේ සුළඟින් පරාගණය වෙනකොට දලපත්‍ර වර්ණවත් නැහැ. ඒ වගේම මේ මණිපත්‍ර දලපත්‍ර කියන දෙකම වඳයි. ඒවට අපි කියනවා වඳපත්‍ර කියලා. වඳපත්‍ර. ඒ කියන්නේ මේවා ප්‍රජනන කාර්යයට ඍජුවම දායක වෙන්නේ නැහැ. හරිද? ඍජුවම දායක වෙන්නේ නැහැ. වක්‍රව තමයි දායක වෙන්නේ. ඒක නිසා අපි මේවට කියන්නේ වඳපත්‍ර කියලා. රේණු. මෙන්න මේකට අපි කියනවා රේණු කියලා. මේකේ තියෙනවා දැන් මේකට තව මේක අනුරූප වෙන්නේ ශුද්ධ බීජාණු පත්‍ර වලට. රේණුවක තියෙනවා කොටස් දෙකක්. එකක් තමයි මේකට අපි කියනවා පරාග දානිය. මේක සූත්‍රිකාව. හරිද? සූත්‍රිකාව කියන්නේ නිකන් මේ නටුවක් වගේ එකක්නේ. වෘන්තයක්. ඒ වගේම පරාග දානියක තියෙනවා මේ වගේ කණ්ඩිකා දෙකක්. මෙන්න මේවට අපි කියන්නේ කණ්ඩිකා කියලා. ඒවට අපි කියන්නේ කණ්ඩිකා කියලා.
ඒ වගේම මේ පරාගධානියක් තුල මේ තියෙන පරාගධානියක්නේ. ඒ පරාගධානියක් තුල තියෙනවා පරාග කෝෂ. මේ තියෙන්නේ පරාග කෝෂ. දැන් මේකේ නම් තියෙනවා කීයක්ද? 4ක් තියෙනවා. කොහොම. රේණුවේ ප්‍රධාන කොටස් දෙකයි. මේක පරාගධානිය මේ ටික සූත්‍රිකාව. පරාගධානිය ගත්තොත් පරාගධානියක තියෙනවා කණ්ඩිකා දෙකක්. ඒ වගේම පරාගධානිය හැදිලා තියෙන්නේ පරාග කෝෂ. එහෙම නැත්නම් සුද්ධ බීජාණු දානි වලින්. මේ තියෙන්නේ මේ තියෙන්නේ පරාග කෝෂ තුල තමයි. එහෙම නැත්නම් සුද්ධ බීජාණු දානි තුල තමයි තියෙන්නේ පරාග. සුද්ධ බීජාණු දානිය. ඒකේ තියෙනවා 2n. මේ තියෙන්නේ 2n. එහෙම නැත්නම් ද්විගුණ සුද්ධ බීජාණු මාතෘ සෛලයක්. හරිද? මේ මාතෘ සෛලය ඌනන විභාජනය වෙලා හැදෙනවා ඒක ගුණ සුද්ධ බීජාණු. හරිද? මේ එක සෛලයක් නිසා හැදිලා තියෙනවා 4ක්. හරිද? මෙතන 4ක් හැදිලා තියෙනවා. ඊට පස්සේ සුද්ධ බීජාණු අනූනණයෙන් බෙදෙනවා. ඒ සුද්ධ බීජාණු අනූනණයෙන් බෙදලා හැදෙනවා පුංචන්මාණු ශාක. මේවත් ඒක ගුණයි. පුංචන්මාණු ශාකයට තියෙනවා සෛල වර්ග දෙකක්. මෙන්න මේක ජනක සෛලය. මෙන්න මේකට අපි කියනවා නාල සෛලය. ඒ වගේම මේ සෛල දෙකයි. හරිද? ඒ කියන්නේ ජනක සෛලයයි නාල සෛලයයි. ඒ වගේ මෙන්න මෙතන තියෙනවා බීජාණු බිත්තිය. මෙන්න මේ තුනම එකට ගත්තාම අපි කියනවා පරාග කණිකාව කියලා. මේ රූපේ තියෙන්නේ පරාග කණිකාවක්. මේකට අපි කියන්නේ ඡායාංගය, එහෙම නැත්නම් අණ්ඩපය. මේවා ඇත්තටම ගත්තොත් මහා බීජාණු පත්‍ර. මහා බීජාණු පත්‍ර. දැන් අණ්ඩපයේ අග්‍රස්ථිය තියෙනවා. මෙන්න මේක ඇලෙන සුළු කලංකය. ඊට පස්සේ ඒකෙන් කරන වැඩේ තමයි අපි දමාන මේ තියෙන්නේ පරාග කණිකාවක්. මේ පරාග කණිකාව ප්‍රතිග්‍රහණය කරන්නේ කලංකය මගින්. ඊට පස්සේ මෙන්න මේ කොටසට අපි කියනවා කීලය කියලා. කීලය ඊට පස්සේ ටිකක් මහත ප්‍රසාරණය වෙච්ච කොටසට අපි කියන්නේ මේ ටික ඩිම්බ කෝෂය. ඒ වගේම ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ. හරිද? ඩිම්බ එකක් හෝ කීපයක් තියෙන පුළුවන්. දැන් මේකේ නම් තියෙනවා ඩිම්බ, මේ රූපේ නම් තියෙනවා 6ක් දාලා. ඒ වගේම මෙතන තියෙනවා කීලය. මේ කීලෙන් කරන වැඩේ තමයි කලංකයයි මේ ඩිම්බ කෝෂයයි සම්බන්ධ කිරීම. මේ කීලය ගත්තොත් හීන් දිග ගෙලක් වගේ නිකන් බෙල්ලක් වගේ තියෙන ව්‍යුහයක්. ඩිම්බ කෝෂය ඇතුලේ තියෙනවා ඩිම්බ. මේ ඩිම්බයක් ඇතුලේ තියෙනවා මහා බීජාණු මාතෘ සෛල. මේ තියෙන්නේ මහා බීජාණු මාතෘ සෛලයක්. ඒක
ද්විගුණයි. මේ සෛලය ඌනන වෙලා, ඒ කියන්නේ ඌනන විභාජනීය වෙලා හැදෙනවා ඒක ගුණ මහා බීජාණු 4ක්. මේ තියෙන්නේ මහා බීජාණු 4. ඒකෙන් එකක් විතරක් ක්‍රියාකාරී වෙලා හැදෙනවා ක්‍රියාකාරී මහා බීජාණුව. ක්‍රියාකාරී මහා බීජාණුව. ක්‍රියාකාරී මහා බීජාණුව මොකද වෙන්නේ? විකසනය වෙනවා. හැදෙනවා මෙන්න මේ ව්‍යුහය. ඒකට අපි කියනවා ඡායා ජන්මාණු ශාකය. තව නමක් කියනවා කලල කෝෂය. මේ තියෙන්නේ ඡායා ජන්මාණු ශාකය. එහෙම නැත්නම් කලල කෝෂය. මේකේ තියෙනවා සෛල 7ක් තියෙනවා. න්‍යෂ්ටි තියෙනවා 8ක්. මතක තියාගන්න සෛල 7යි න්‍යෂ්ටි 8යි. සෛල 7යි න්‍යෂ්ටි 8යි. මේක ඇහැට පේනවද? නෑ. මේක ඊතා ශීන වෙච්ච අනීශීය ව්‍යුහයක්. අපිට ඕක ඇහැට පේන්නේ නෑ. මේකේ අපි මේ සෛල ටික නම් කරමු. කොටස් ටික නම් කරමු. මෙන්න මෙතන තියෙන්නේ ඒකට අපි කියනවා මේ ඩිම්බ සෛලය. හරිද? ඩිම්බ සෛලය. ඊට පස්සේ ඩිම්බ සෛලේ දෙපැත්තේ ඉන්නව කවුද? එයාට සහයට. නේද? එයාට සහයට ඉන්න කට්ටිය. අපි හිතමු මේ ඩිම්බ සෛලය මනමාලි. අර කළු පාටින් යන්නේ කවුද? මනමාලිගේ හොඳම යාළුවෝ. හරිද? ඊට පස්සේ මෙන්න මේ දම් පාටින් තියෙනවානේ. මෙන්න මේ සෛලයට අපි කියනවා මධ්‍ය සෛලය කියලා. ඒ මධ්‍ය සෛලයේ තියෙනවා න්‍යෂ්ටි 2ක්. ඊට පස්සේ මෙන්න මේ කෙරෝලේ තියෙන සෛල වලට අපි කියනවා මේවා සෛල 3ක් තියෙනවා. ප්‍රතිද්‍රව සෛල. හරි. ආයි බලමු. මේකේ මනමාලි ඉන්නව කවුද? ඒකට අපි කියනවා ඩිම්බ සෛලය. ඒ වගේම දෙවනි මනමාලි ඉන්නවා. එයා කවුද? එයාට අපි කියනවා මේ මධ්‍ය සෛලය. ඒ වගේම මනමාලි දෙපැත්තෙන් ඉන්නවා. යාළුවෝ දෙන්නෙක් ආධාරක සෛල. තව පොඩි සපෝට් එකකට ඉන්නවා 3 දෙනෙක්. ඒවා ප්‍රතිද්‍රව සෛල. ඊට පස්සේ අපි බලමු පරාගණය කියලා කියන්නේ එකම විශේෂයේ පරාග එම විශේෂයේම මේ තියෙන පරිණත කලංකය. එම විශේෂයේම පරිණත කලංකය මත පතිත වීමට අපි කියන්නේ පරාගණය කියලා. ඊට පස්සේ ගත්තොත් පරාගණය ගත්තොත් ආකාර දෙකයි. එකක් තමයි ස්වපරාගණය. ඊට පස්සේ ස්වපරාගණය වෙන්නේ මේ එකම මලක වෙන්නත් පුළුවන්. හරිද? එකම මලක තියෙන පරාග ඒ මලේම කලංකය මත තැම්පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් එකම ශාකය වෙන්නත් පුළුවන්. එකම ශාකයේ මල් වල වෙන්නත් පුළුවන්. ආයි බලනකො එකම මලක වෙන්නත් පුළුවන් ස්වපරාගණය. එහෙම නැත්නම් එකම ගහේ මල් වලට අදාළව වෙන්න පුළුවන්. ඊළඟ තමයි පරපරාගණය. හරිද? මේක වෙන්නේ එකම විශේෂය වෙන්න ඕනේ. හැබැයි වෙනත් ශාක දෙකක්. එකම විශේෂයේ මේ වෙනස් ගස් දෙකක් වෙන්න ඕනේ. එකම ගහේ නෙමෙයි. මේකෙදි මේ පරාග කණිකා අපි හිතන්නේ මේ A කියන ගහේ තියෙන පරාග කණිකා
ගිහිල්ලා තැම්පත් වෙනවා B කියන ගහේ පුෂ්පයේ කලංකය මත. හැබැයි මේ AB කියන්නේ එකම විශේෂය. හැබැයි වෙනස් ගස් දෙකක්. වෙනස් ගස් දෙකක තියෙන මල් දෙකක්. පරපරාගණය කියලා කියන්නේ පරාග කණිකා එම විශේෂයේම වෙනස් ශාකයක පුෂ්පයක කලංකය මත පතිත වීම. ස්වපරාගණය වෙන්න පුළුවන් මේ දැන් මේ එක තියෙනව නේද? මේ තියෙන්නේ එකම ගහක මල් දෙකක වෙන්න පුළුවන්. හරිද? ඒ වගේම ස්වපරාගණය වෙන්න පුළුවන් එකම මලක. පරපරාගණය මේ තියෙන්නේ පරපරාගණය වෙන්නේ නම් එකම විශේෂයේ මෙතන එකම විශේෂයේ වෙනස් ශාක දෙකක. පරපරාගණ අනුවර්තන. දැන් පුෂ්පවල වර්ණය නේද? පුෂ්ප වර්ණවත්. ඒ වගේම සුවඳයි. ඒවා පරපරාගණ අනුවර්තන. හරි ඒ සාමාන්‍ය අනුවර්තන. ඊට අමතරව තියෙනවා විශේෂ පරපරාගණ අනුවර්තන. එකක් තමයි විෂම කීලතාව. මේ නිල් පාටින් දාලා තියෙන්නේ පරාග දානි, මේ තියෙන්නේ කලංකය. අපි දන්නවනේ මේ කලංකය ගෑනු ළමයා. පරාගදානිය පිරිමි ළමයා. දැන් පළවෙනි එක මොකද වෙලා තියෙන්නේ? ගෑනු ළමයා උස ගෑනු ළමයෙක්. කොට පිරිමි ළමයෙක්. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? ගෑනු ළමයා මිටි පිරිමි ළමයා උසයි. මේකේ දෙන්නම සම උස. මෙයත් එකම උස, මෙයත් එකම උස. මෙන්න මේකනම් මේ පරපරාගණ අනුවර්තනයක් නෙමෙයි. මෙන්න මේ අවස්ථාව තියෙනවනේ. මේකයි මේකයි. ඒවට අපි කියනවා විෂම කීලතාව කියලා. කියන්නේ ඒ කීලයන්ගේ උස වෙනස්. එකම මට්ටමේ නෑ. ඒක පරපරාගණ අනුවර්තනයක්. ඊළඟ අනුවර්තනය තමයි ස්වබන්ධ්‍යතාව. ඒ කියන්නේ මේ එකම ගහේ හරි එකම මලේ හරි පරාග කලංකය මතට බැටුනොත් ඒවා සංසේචනය වෙන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ ඒකලිංගික පුෂ්ප. මේ තියෙන්නේ ඒකලිංග පුෂ්ප. හරිද? නිකන් අපේ කටේ භාෂාවෙන් කියනවා මේවට අපි කියනවා ගෑනු මල්. එහෙම නැත්නම් ඡායාංගී පුෂ්ප. මේවා පිරිමි මල්. එහෙම නැත්නම් පුමාංගී පුෂ්ප. හරිද? මෙන්න මේ දෙක තිබුණොත් තමයි පරපරාගණ අනුවර්තනය වෙන්නේ. ඒකලිංගික පුෂ්ප. හැබැයි මේ මෙතන දාලා තියෙන්නේ මොකද්ද? ද්විලිංගික පුෂ්ප. ඒ කියන්නේ එකම මලේ පුමාංගී කොටසක් තියෙනවා, ඡායාංගී කොටසක් තියෙනවා. ඒක පරපරාගණ අනුවර්තනයක් නෙමෙයි. අපි ඊළඟට සාකච්ඡා කරන්නේ පරපරාගණයේ වැදගත්කම. පරපරාගණයේ වැදගත්කම. මේ පරපරාගණය හේතු වෙනවා පරසංසේචනයට. හරිද? පරපරාගණය කියන්නේ එකම විශේෂයේ ශාක දෙකක්. අපි බලන්න මේ තියෙන්නේ A කියන ශාකය, මේ තියෙන්නේ B කියන ශාකය. හැබැයි මේ ශාක දෙකම එකම විශේෂයේ. හරිද? එතකොට මොකද වෙන්නේ? මේ ශාක දෙකේ මේ ජාන මොකද වෙන්නේ? මේක ජානයි මේක ජානයි මොකද වෙන්නේ? මිශ්‍ර වෙනවා.
එතකොට ඇති වෙනවා නවජාන සංකලන. එතකොට ප්‍රවේණික ප්‍රභේදන මොනවද? ප්‍රවේණික ප්‍රභේදන වැඩි වෙනවා. එතකොට මේ විශේෂයේ පැවැත්මත් තහවුරු වෙනවා. ඒ වගේම පරිණාමය සිදු වෙනවා. පැවැත්මටයි පරිණාමයටයි බලපානවා ඒක. මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම videos බලලා ඒවට like කරන්න, comment කරන්න, share කරන්න. පාඩම ඊළඟ කොටස සංසේචනය. ඊට පස්සේ බලමු සංසේචනය. දැන් මෙන්න මේ අවස්ථාව තියෙනව නේද? ඒකට අපි කියනවා පරාගණය කියලා. හරිද? කලංකය මතට පරාග කණිකාවක් වැටීම. හරිද? ඊට පස්සේ වෙන්නේ මෙන්න මේ සිද්ධිය. ඒකට අපි කියනවා ප්‍රරෝහණය කියලා. හරිද? පරාගණයෙන් පස්සේ සිදුවන්නේ ප්‍රරෝහණය. මොකද්ද ප්‍රරෝහණය වෙන්නේ? පරාග කණිකාව. කොහොමද ප්‍රරෝහණය වෙන්නේ? පරාග කණිකාවෙන් ඇති වෙනවා මෙන්න නලයක් වගේ එකක්. ඒකට අපි කියනවා පරාග නාලය කියලා. මෙන්න මේ වගේ එකක්. මේ තියෙන්නේ මේ පහළට විහිදෙන පරාග නාලය. ඒක මේ අණ්ඩපේ කීලිය දිගේ තමයි පහළට වර්ධනය වෙන්නේ. ඒ වගේම පරාග කණිකාවක තියෙනවා සෛල දෙකක්. ජනක සෛලයයි නාල සෛලයයි කියලා. හරිද? මේ ජනක සෛලය අණුණනේ දෙකට බෙදලා හැදෙනවා මෙන්න මේ විදිහට. ශුක්‍රාණු දෙකක්. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන නාල සෛලය තියෙනවානේ. මෙන්න මේ නාල සෛලය නැති වෙලා යනවා. ක්ෂීණ වෙනවා. ඊට පස්සේ ශුක්‍රාණු දෙකෙන් එකක් අණ්ඩයත් එක්ක එකතු වෙනවා. අනෙක් ශුක්‍රාණුව එකතු වෙනවා ද්‍රවීය න්‍යෂ්ටි එක්ක. මේ පරාගනාලය තියෙනවනේ. මේ පරාගනාලය ඇතුල් වෙන්නේ මෙන්න මේ එකට අපි කියනවා අනුද්වාරය කියලා. හරිද? අනුද්වාරයෙන් තමයි පරාගනාලය ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා තමයි අර ශුක්‍රාණු දෙක මුදා හරින්නේ. ඊට අපි බලමු ද්විත්ව සංසේචනය. හරිද? ද්විත්ව සංසේචනය කියන්නේ එක ශුක්‍රාණුවක් සම්බන්ධ වෙනවා අණ්ඩයත් එක්ක. අනෙක් ශුක්‍රාණුව සම්බන්ධ වෙනවා කරල කෝෂයේ තියෙන ද්‍රවීය න්‍යෂ්ටි දෙකත් එක්ක. මෙන්න මේ සිද්ධියට අපි කියන්නේ ද්විත්ව සංසේචනය කියලා. හරිද? මේ ද්විත්ව සංසේචනය කියන එක ආවෘත බීජක ශාකවල. හරිද? ආවෘත බීජක ශාකවල අනන්‍ය ලක්ෂණයක්. ද්විත්ව සංසේචනයෙන් පස්සේ මේකෙන් හැදෙනවා මොකද්ද? යුක්තාණුව. හරිද? යුක්තාණුවෙන් හැදෙනවා කලලය. මෙන්න මේ සම්පූර්ණ බිහිව තියෙනව නේද? මේකෙන් ඇති වෙන්නේ මොකද්ද? බීජය. මේ ද්‍රවීය න්‍යෂ්ටි ගත්තොත් දෙකක් තියෙනවනේ ඒක ගුණ. ඒ දෙකයි ඒක ගුණ ශුක්‍රාණුව එකතු වෙලා හැදෙනවා 3න් ඒ කියන්නේ ත්‍රිගුණ භ්‍රූණ පෝෂයක්. භ්‍රූණ පෝෂයක්. හරි. ඊට පස්සේ බලමු අපි මේ ද්විත්ව සංසේචනයේ වැදගත්කම. හරිද? වැදගත්කම තමයි මේ
කලලයයි භ්‍රූණ පෝෂයයි එකවර විකසනය වෙනවා. එතකොට මේ ශාකයේ තියෙන පෝෂක ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ පෝෂක අපතයාමක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේක බලමු. මේකට අපි කියනවා මේ සම්පූර්ණ ව්‍යුහයට අපි කියන්නේ ඵලය කියලා. දැන් මේ අඹ ඵලය. හරිද? අඹ ඵලය හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් දෙකකින්. ඇතුලේ තියෙන එකට අපි කියනවා බීජය කියලා. මෙන්න මේ කොටසට අපි කියනවා ඵල ආවරණය කියලා. ඵල ආවරණය. බීජයක තියෙනවා ප්‍රධාන කොටස් තුනක්. එකක් තමයි එම්බ්‍රයෝ කියන්නේ කලලය, එන්ඩස්පර්ම් කියන්නේ භ්‍රූණ පෝෂය, ඊළඟ කොටසට අපි කියනවා බීජාවරණය. බීජාවරණය. මතක තියාගන්න ඵලය තුල තමයි තියෙන්නේ බීජ. හරිද? බීජ තුල ඵලය නැහැ. නේද? අඹ ගෙඩිය තුල තමයි අඹ ඇටේ තියෙන්නේ. අඹ ඇටේ තුල අඹ ඵලය නැහැනේ. හරිද? මේ භ්‍රූණ පෝෂය තුල තියෙනවා සංචිත ආහාර. ඒ වගේම ඩිම්බ කෝෂය තමයි ඵලය බවට පත් වෙන්නේ. ඩිම්බ කෝෂ. මේ ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙන්න නම් මොකද වෙන්න ඕනේ? මුලින්ම වෙන්න ඕනේ මොකද්ද? මේ පරාගණය වෙන්න ඕනේ. ඊට පස්සේ සංසේචනය වෙන්න ඕනේ. ඊට පස්සේ සංසේචනයට එක්ක ඇති වෙනවා හෝමෝනමය වෙනස් වීම. හරිද? හොඳින් මතක තියාගන්න පරාගණය උනේ නැත්නම් සංසේචනයක් උනේ නැත්නම් ඵලයක් ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පුෂ්පය පරාගණය උනේ නැත්නම් මොකද වෙන්නේ? ඒක ඒ සම්පූර්ණ පුෂ්පයම ගැලවිලා වැටෙනවා. දැන් ඔයගොල්ලෝ දෙකට මල් එහෙම බිමට වැටලා තිනවා. ඒ වගේම මේ ඩිම්බ කෝෂ බිත්තිය තමයි පලාවරණය බවට පත් වෙන්නේ. ඊට පස්සේ බලමු මේ අපි අඹ කනකොට කන්නේ මෙන්න මේ හරියට කන්නේ නේද? මේ ඒ කියන්නේ මේ අපි කන්නේ පලාවරණය. පලාවරණය කන්නේ. හරිද? අඹ ලෙල්ල කන්නේත් නැහනේ. ඒ වගේම අඹ ඇටේ වටේ තියෙන කොටස කන්නේත් නැහනේ. අපි කන්නේ කොයි කොටසද? මෙන්න මේ හරිය විතරයි. මේ තියෙන්නේ බීජයක්. බීජයක ප්‍රධාන කොටස් තුනක් තියෙන එක තමයි කලලය, මේක භ්‍රූණ පෝෂය, මේක බීජාවරණය. හරිද? මේ කලලෙන් තමයි මොකද වෙන්නේ? මේ කලලෙන් තමයි නවශාකයක් ඇති වෙන්නේ. ඊට පස්සේ භ්‍රූණ පෝෂය තියෙනවානේ. මේ භ්‍රූණ පෝෂයෙන් තමයි වැඩෙන කලලයට ආහාර සැපෙන්නේ. ඊට පස්සේ බීජාවරණයෙන් බීජ ආරක්ෂා කරනවා. ඊට පස්සේ තියෙනවා 아무තු වචනයක් පාතිනෝ පලනය. හරිද? මේ මෙන්න මේකට අපි කියන්නේ මොකද්ද? ඩිම්බ කෝෂය කියලා. ඔය ඩිම්බ කෝෂය ඵලයක් බවට පත් වෙනවා. හැබැයි සංසේචනය නැතුව. ඒක නිසා මේ ඵලවල මොනවද නැත්තේ? බීජ නැහැ. හරිද? බීජ නැහැ. දැන් ස්වභාවික පාතිනෝ පලනේ සිදු වෙන්නේ කෙසෙල් වල. දැන් කෙසෙල් වල ඔය අපි නිකන් කියන්නේ මේ ඇට නැති කෙසෙල් කියලා. ඒ කියන්නේ බීජ නැති කෙසෙල්. හරිද? ඒක ස්වභාවිකව වෙනවා. හැබැයි මිදිවල තියෙනවා පාතිනෝ පලනය. මේක ස්වභාවිකව වෙන්නේ මේක අපිට මේ ශාක වර්ධක ද්‍රව්‍ය මගින්
ප්‍රේරණය කරන්න පුළුවන්. ප්‍රේරණය කළා බීජ නැති පළ ගන්න පුළුවන්. මිදිවල පුළුවන්. ඒ වගේම ශාක වර්ධක ද්‍රව්‍ය යොදලා පාතිනව පාලනය කරන්න පුළුවන්. දොඩම්. හරිද? මිදි දොඩම්. පාතනෝද්භවය. අමුතු වචනයක්. පාතනෝද්භවය කියලා කියන්නේ සංසේචනයක් නැතුව බීජ විකසනය. අපි නිකන් තේරුම් ගන්න ලීසියට කියමුකෝ මේ සංසේචන නැතුව බබල හම්බෙලා. හරිද? බලමු කොහොමද වෙලා තියෙන්නේ. හැබැයි ගස්වල වෙලා තියෙන්නේ. මේක ක්‍රම කීපයකට එනවා. එකක් තමයි මෙන්න මෙතන තියෙන අණ්ඩ සෛලය තියෙනවනේ. හරිද? මෙන්න මේ අණ්ඩ සෛලය මොකක් හරි වෙලා ද්විගුණ වෙලා. හරිද? මොකද්ද වෙලා තියෙන අණ්ඩ සෛලය ද්විගුණ වෙන්න නම් මේ අනූනනයක් සිද්ධ වෙලා තමයි ඒක ද්විගුණ වෙලා තියෙන්නේ. ඔන්න එක ක්‍රමයක්. අනික් ක්‍රමය තමයි මේ ඒක ගුණ අණ්ඩ සෛලය ඒක ගුණනේ කොහොමද? ඒක මේ පෑහෙනවා එහෙම නැත්නම් එකතු වෙනවා මෙන්න මෙතන තියෙන න්‍යෂ්ටියක් එක්ක. මේ දෙක එකතු වීමක් වෙනවා. ඒ කියන්නේ ඒක ගුණ අණ්ඩය පෑහෙනවා මේ ද්‍රව්‍ය න්‍යෂ්ටියක් එක්ක. තුන්වෙනි ක්‍රමය තමයි දැන් ඒක ගුණ ඩිම්බයේ තියෙන දැන් ඒක ගුණ ඩිම්බය ද්විගුණ වෙලා වෙන්නේ කොහොමද? මේකේ තියෙන ප්‍රවේණික ද්‍රව්‍ය ද්විකරණය වෙලා මෙන්න මේ හේතු තුන හින්දා හේතු තුනෙන් ඕන එකක් හින්දා මොකද වෙලා තියෙන්නේ? සංසේචනයක් නැතුව බීජ හට ගන්නවා. ඊට පස්සේ බලමු මේ තියෙන්නේ අණ්ඩය මේක ශුක්‍රාණුව. හරිද? අණ්ඩයයි ශුක්‍රාණුව එකතු වීම. මෙන්න මේ දෙක එකතු වීමට අපි මොකද කියන්නේ? සංසේචනය. හරිද? හැබැයි සංසේචනය නැතුව. ඒ කියන්නේ අණ්ඩයයි ශුක්‍රාණුව එකතු වීමකින් තොරව තමයි මෙන්න මේ බීජ ඇති වෙලා තින්නේ. හරිද? ඒකට අපි කියන්නේ මොකද්ද? පාතනෝද්භවය. ඒකට උදාහරණ තමයි සමහර තෘණ. සමහර තෘණ. සියලු ඒවා නෙමෙයි සමහර තෘණ. හරි. මෙතන මේ 3n භ්‍රූණ පෝෂය කොහොමද හැදෙන්නේ? ද්‍රව්‍ය න්‍යෂ්ටි 2යි පුණ්‍යෂ්ටියකුයි එකතු වෙලා තමයි හැදෙන්නේ මොකද්ද? මේ 3n භ්‍රූණ පෝෂයෙන්. ඒකෙන් කරන වැඩේ තමයි මේ කලලයට ආහාර සැපීම. හරිද? ඒ වගේම මෙන්න මෙතන තියෙනවනේ. ඔය 2n එක හැදෙන්නේ කොහමද? මේ අණ්ඩ සෛලයයි ශුක්‍රාණුවයි එකතු වෙලා තමයි හැදෙන්නේ 2n යුක්තාණුව. යුක්තාණුවෙන් හැදෙනා මොකද්ද? කලලය. කලලයෙන් හැදෙන්නේ කලලයෙන් තමයි ලපටි ශාකය ඇති වෙන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරන්නේ පළහා බීජ විකසනයේ වැදගත්කම. පළහා බීජ විකසනයේ වැදගත්කම යටතේ ගමු ඵලයේ වැදගත්කම. මේ රූපේ තියෙන ඵලයක්. හරිද? මේ අඹ ඵලය. එහෙම නැත්නම් අපි මේකට කියන අඹ ගෙඩිය කියලා කියන සාමාන්‍යයෙන්. හරිද? මේ ඵලයේ ඇතුලේ තමයි තියෙන්නේ බීජය. මේ තියෙන්නේ බීජය. හරිද? ඵලයෙන් කරන වැඩේ තමයි බීජ ආරක්ෂා කරනවා. ඊට පස්සේ අපි බලමු මේ පළහා බීජ ව්‍යාප්ත වන ආකාර. එකක් තමයි සුළඟ. අනික ජලය, සතුන්,
ඊට අමතරව ස්පෝටනේන්. මේ තියෙන අර ව්‍යාප්ත වෙච්ච ඵලය. අපි දමන්නේ මේක මේ සත්තුන්ගෙන් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. හරි කොහේ හරි බැලලා. අඹගෙඩිය ඔය කොහෙට බැලලා. මේක මේ දැන් මේකේ පැලවෙන්න නම් ප්‍රශස්ත තත්ත්ව තියෙන්න ඕනේ. හරිද? එතකොට තමයි මේකෙන් මොකද වෙලා තියෙන්නේ? මේකෙන් පැලයක් එන්නේ. මේ වගේ පැලයක් එන්නේ ප්‍රශස්ත තත්ත්ව තිබුණොත් විතරයි. ඒ කියන්නේ අඹ ගෙඩිය පැලවෙන්නේ ඔහොම. ප්‍රශස්ත තත්ත්ව තිබුණොත්. හැබැයි ඉතින් මේ අඹ ගෙඩිය ඇතුළෙම ඒ කියන්නේ අඹ ඵලය ඇතුළෙම තියෙනවානේ බීජය. මේ බීජය පැලවෙන්නේ නැහැ. හරිද? ඒක වැළැක්වෙන්නේ මොකක් නිසාද? මේක ඇතුළේ තියෙන කලලය තියෙනවනේ. මෙන්න මේකේ තියෙනවා කලලය. ඒ කලලය මොකද වෙලා තියෙන්නේ? නිෂේධනය වෙලා තිනවා. ඒක නිසා මේ ওই ගහේ තියෙන අඹ ගෙඩිය ඇතුලේ තියෙන ඇටේ තියෙනවනේ අඹ ඇටේ පැලවෙන්නේ නැහැ. මොකද්ද හේතුව? ඒකට අපි කියනවා බීජ සුප්තතාව කියලා. හරිද? ඵලය තුල බීජය පැලවෙන්නේ නැහැ. අපි නිකන් සරලව කියනවනේ බීජ සුප්තතාව කියන්නේ බීජ පැලවෙන්නේ නැති එක නේද? බීජ පැලවෙනවට අපි කියන නිකන් ප්‍රරෝහණය කියන්නේ නේද? බීජ ප්‍රරෝහණය නොවි පැවතීමට අපි කියන්නේ බීජ සුප්තතාව කියලා සාමාන්‍යයෙන්. හැබැයි මෙතන කියන්නේ මොකද්ද? බීජ සුප්තතාව කියලා කියන්නේ මේ ස්වභාවිකවම ඵලය තුල තියෙන බීජය ප්‍රරෝහණය නොවීම. හරි ඊට පස්සේ බලමු මේ තියෙන්නේ ව්‍යාප්ත වෙච්ච බීජය. හරිද? මේක එවලෙන් පැලවෙන්නේ නැහැ. මේකට අවශ්‍ය සාධක ඕනේ. හිරුවෙලිය ජලය, තෙතමනය අදාළ උෂ්ණත්වය එහෙම දුන්නොත් තමයි මෙයා පැලවෙන්නේ. ප්‍රරෝහණය වෙන්නේ. හරිද? දැන් පැලවෙනකොට මොකද වෙන්නේ? ප්‍රරෝහණය වෙනකොට සුප්තතාවය කියන එක නැති වෙලා යනවා. හරිද? සුප්තතාවය නැතිවීම නිසා තමයි පැලවෙන්නේ. එහෙම නැත්නම් ප්‍රරෝහණය වෙන්නේ. ඊපස්සේ මේ තියෙන්නේ බීජයක්. හරිද? ඒ කියන්නේ පරිණත බීජය. හැබැයි මේක එවලෙන් පැලවෙන්නේ නැහනේ. හරිද? මේක යම්කිසි කාලයක් ගත කරන මොනවටද? බීජ සුප්ත අවධියක් ගත කරනවා. ඊට පස්සේ තමයි එයා බීජය පැලවෙන්නේ. එහෙම නැත්නම් ප්‍රරෝහණය වෙන්නේ. ඊට පස්සේ තමයි ප්‍රරෝහණය වෙලා තමයි පරිණත වෙන්නේ. පරිණත ශාකයක් හැදෙන්නේ. මේ රූපේ දාලා තියෙන්නේ මොකද්ද? බීජ ප්‍රරෝහණය. මේ ටික තමයි තියෙන්නේ බීජ ප්‍රරෝහණය. ඒ වගේම ඊට පස්සේ තමයි වර්ධනය වෙන්නේ. මේ හරිය තමයි වර්ධනය සෙට් වෙන්නේ. හරි ඊට පස්සේ අපි බලමු බීජ ප්‍රරෝහණය නිෂේධනය කරන ආකාර ඒ වගේම බීජ සුප්තතාවට බලපාන යාන්ත්‍රණ. හරිද? බීජ ප්‍රරෝහණය නිෂේධනය කරන ඒ වගේම බීජ සුප්තතාව පැවතීමට උදව් කරන යාන්ත්‍රණ එකක් තමයි මේකේ තියෙන නිෂේධක. මේ තියෙන නිෂේධක. දැන් බීජය අපි හිතමු බලන්න මේ තියෙන බීජය කියලා. මේ බීජයේ වටේට තියෙන මේ වගේ නිෂේධක. හරිද? දැන් ඔය තක්කාලි තමන තක්කාලි ගස් ලැබු වැල්දොඩම් පැෂන් ෆෘට් බටු ඒ බීජයේ වටේ නිකන් තියෙන සෙවලමේ කොටසක්. ඒක ඇබ්සිසික් අම්ලය. ඒක අයින් කළොත් තමයි ඕක ඉක්මනට පැලවෙන්නේ. හරිද? අපි ඕකට අලු දාලා මේ හොදලා අලු දාලා දෙතුන් පාරක් හොදලා ගත්තට පස්සේ ඔය අර නිෂේධක ටික අයින් වෙනවා. හරිද? ඊළඟ එක තමයි මේ බීජ පැලවීම එක බලක්වන ඊළඟ සාධකය තමයි මේ ඝනකම් ශක්තිමත් බීජාවරණ. දැන් ඔය බෙරළු තියෙනවනේ. බෙරළු ඇටේ නේද? බෙරළු ඇටේ හුඟක් හයියයිනේ. ඒක නිසා බෙරළු මේ ලේසියෙන් පැලවෙන්නේ නැහැ. හරිද? අනිත් එක තමයි මේ ඔය බීජාවරණයේ ජලයට අපාර ගම්‍යයි. ඒ කියන්නේ ඕක හරහා ජලය එහාට මෙහාට යන්නේ නැහැ. අපාර ගම්‍යයි. හරිද? බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධක එකක් තමයි මේ ජලය. ජලය
ඔක්සිජන් ඊළඟ එක සුදුසු උෂ්ණත්වය. එහෙම වුණොත් මොකද වෙන්නේ? බීජය පැලවෙනවා. ඊට පස්සේ බලමු මේ බීජ ප්‍රරෝහණය ආරම්භ වෙන විදිහ. මුලින් මොකද කරන්නේ? බීජය උරා ගන්නවා මොනවද? ජලය. ඔන්න එයා ජලය උරා ගත්තා. හරිද? ජලය අවශෝෂණය. ඒක අවශෝෂණය කරන්නේ කොහොමද? නිපාණයෙන්. ඊට පස්සේ බීජය ඇතුලේ තියෙන එන්සයිම මොකද වෙන්නේ? සක්‍රිය වෙනවා. ඊට පස්සේ බීජය ඇතුලේ තියෙන සංචිත ආහාර සචල වෙනවා. මොකද්ද වෙන්නේ? සංචිත ආහාර සචල වෙනවා. ඊළඟ තමයි මේ වගේ මේ මොකද වෙලා තියෙන්නේ? කලලය වර්ධනය වෙනවා. කලලය වර්ධනය. ඒ කියන්නේ කලලයේ ශීඝ්‍ර වර්ධනය. ඊළඟ තමයි බීජ මූලය. දැන් මේ තියෙන බීජ මූලය. බීජ මූලය මොකද වෙලා තියෙන්නේ? මේ වගේ බීජාවරණයෙන් පිටතට එනවා. මෙන්න මේ සිද්ධිය ටිකට අපි කියන්නේ මොකද්ද? බීජ ප්‍රරෝහණය කියලා. බීජ ප්‍රරෝහණය. ආයි බලන්නකෝ. ජලය අවශෝෂණය, එන්සයිම සක්‍රිය වීම, සංචිතාහාර සචල වීම, කලලයේ ශීඝ්‍ර වර්ධනය, බීජ මූලය බීජාවරණයෙන් පිටතට එීම. ඊට පස්සේ බීජ මූලය යන්නේ කොයි පැත්තටද? යන්නේ මේ පැත්තට පහළට. ඒකට අපි කියනවා බීජ මූලය ධන ගුරුත්වාවර්තීව තමයි චලනය වෙන්නේ. ඒ වගේම බීජාංකුරය මේ උඩට යන එකට අපි කියනවා බීජාංකුරය. ඒක ඍණ ගුරුත්වාවර්තීව තමයි ඉහළට යන්නේ. එහෙම නැත්නම් ඍණ ගුරුත්වාවර්තී වර්ධනයක්. ඒ වගේම මේ තියෙන බීජයක්. හරිද? බීජයක් කියන්නේ බීජ ශාකවල තියෙන ව්‍යාප්ති ඒකකයක්. බීජනේ ව්‍යාප්ත වෙන්නේ. නේද? පළහා බීජ දෙකම ව්‍යාප්ත වෙනවා අපි. ඊටම බලන්න මේ බීජනේ ඕක ව්‍යාප්ත වෙනවා. හරිද? මේ බීජය වටේ තියෙනවා අපි ඒකට කියනවා බීජාවරණය. හරිද? ඒ කියන්නේ බීජාවරණයට ඇතුලින් තියෙනවා කලලය. මේ තියෙන කලලය. ඒ වගේම තියෙනවා බීජාවරණයට ඇතුලින් සංජිත ආහාර. ඊට පස්සේ අපි බලමු මේ භෞමික ජීවිතයට මේ බීජ දක්වන අනුවර්තන. හරිද? එහෙම නැත්නම් උපාය මාර්ග. එකක් තමයි බීජාවරණයක් පැවතීම. ඔන්න පළවෙනි එක. එතකොට මෙයාට මේ ආන්තික පරිසර, ඒ කියන්නේ මොනවද? ආන්තික කියන්නේ මෙයාට මේ කටුක පරිසර, වැඩි උෂ්ණත්ව, ජල හිඟවීම, ඒ වගේ දේවල් වලින් අධික හිරුවෙලියෙන් එහෙම ඒවැන් ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ ආන්තික පරිසරවලදී මැරෙන්නේ නැතුව නොනැසී ඉන්න උදව් කරනවා බීජාවරණය. ඊළඟ එක තමයි සංචිත ආහාර. ඒකේ වැදගත්කම තමයි මේ කලයට අවශ්‍ය පෝෂණය දෙන්නේ සංචිත ආහාර වලින්. ඊළඟ තමයි සුප්ත අවදි. ඒ කියන්නේ බීජ එකපාරට පැලවෙන්නේ නැහනේ. බීජයට අවශ්‍ය සාධක හම්බ වුණත් පැලවෙන්නේ නැහැ. යා යම්කිසි කාලයක් ගත වෙනවා මේ කලලේ අපරිණත හින්දා. ඊළඟ සාධකය තමයි මේ අහිතකර පරිසරවල නොනැසී ඉන්නවා. නොනැසී ඉන්නවා. අවුලක් නැතුව ඉන්නවා. ඊළඟ තමයි බීජයේ මේ ව්‍යාප්ති වීමට තියෙන අනුවර්තන. ජලයෙන්, සුළඟින්, සතුන්ගෙන්, ස්ෆෝටනයෙන් එහෙම ව්‍යාප්ත වීම. හරි. ආයි බලමු අවස්ථා හතර. එකක් තමයි මේ බීජාවරණය, දෙක සංචිතාහාර, තුන සුප්තාවදි, හතර අහිතකර පරිසරවල නොනැසී පැවතීම, පහ හොඳින් ව්‍යාප්ත වීමේ අනුවර්තන. සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය. මේකේ ප්‍රමුඛ ශාකය බීජාණු ශාකය. මෙන්න මේ පැත්තේ තියෙන්නේ බීජාණු ශාක පරම්පරාව.
මේ උඩ නිල් පාටින් දාලා තියෙන්නේ ජන්මානුශාක පරම්පරාව. මේකේ බීජානුශාක පරම්පරාව තමයි ප්‍රමුඛ. එහෙම නැත්නම් බීජානුශාකය ප්‍රමුඛයි ජන්මානුශාකය ප්‍රමුඛ නැහැ. ජන්මානුශාකය බීජානුශාකය මත සම්පූර්ණයෙන්ම යැපෙනවා. ඒ වගේම අන්වීක්ෂීයයි. හරි අපි බලමු ජන්මානුශාකය කොහෙද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේකට අපි කියනවා පුංජන්මානුශාකය. ඒක අන්වීක්ෂීයයි. මෙන්න මෙතන දාලා තිනවනේ. මෙන්න මේ ව්‍යුහයට අපි කියන්නේ ඡායා ජන්මානුශාකය. ඒවා අන්වීක්ෂීයයි කෙටි ජීවන කාලයක් තියෙන්නේ. දැන් මේවා සම්පූර්ණයෙන්ම යැපෙනවා බීජානුශාකය මත. හරි ඊට පස්සේ බලමු මේ තියෙන පුෂ්පය. මේක රේණු ඒව නැත්නම් මේකට තව නමක් කියනවා පුමාංගය. මේ ඇඳලා තියෙන්නේ පරාග දානිය. මේ තියෙන්නේ පරාග කෝෂ. එහෙම නැත්නම් සුද්ධ බීජාණු දානි. මේ තියෙන්නේ මේ සුද්ධ බීජාණු දානිය තුල තියෙන 2n ඒ කියන්නේ ද්විගුණ සුද්ධ බීජාණු මාතෘ සෛලය. ඒවා ඌනණය වෙලා හැදෙනවා ඒක ගුණ සුද්ධ බීජාණු 4ක්. එක සෛලයකින් 4ක් හැදුනා. ඊට පස්සේ ඒකෙන් ඇති වුණා මේකට අපි කියනවා පරාග කණිකාව. මේකට අපි කියනවා මෙන්න මේ තියෙන ව්‍යුහයට අපි කියනවා මේක අණ්ඩපය එහෙම නැත්නම් ඡායාංගය. මේ සම්පූර්ණ ව්‍යුහයට තමයි කියන්නේ අපි අණ්ඩපය එහෙම නැත්නම් ඡායාංගය කියලා. ඊට පස්සේ ඒකේ පහළ හරිය මෙන්න මේ හරිය තමයි තියෙන්නේ ඩිම්බ කෝෂය. ඒක ඇතුලේ තියෙනවා ඩිම්බ. මේ තියෙන්නේ මෙන්න මේ ව්‍යුහයට අපි කියන්නේ ඩිම්බ කෝෂය. මේ තියෙන්නේ දාලා තියෙන්නේ මහා බීජාණු දානි. ඒක තුල තියෙනවා මහා බීජාණු මාතෘ සෛලයක්. ඒ සෛලය ඌනණය වෙලා හැදෙනවා මහා බීජාණු 4ක්. ඒ 4න් එකක්. හරිද? ඒ 4න් එකක් විතරක් ක්‍රියාකාරී මහා බීජාණු බවට පත් වෙනවා. ඒකෙන් ඇති වෙනවා මෙන්න මේ ව්‍යුහය. ඒකට අපි කියනවා කරල කෝෂය එහෙම නැත්නම් ඡායා ජන්මානුශාකය. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන්නේ පරාගණය. හරිද? පරාගණය වුණා. ඊට පස්සේ මේ පරාගනාලය හැදෙනවා. ඒ කියන්නේ ප්‍රරෝහණයක් වෙනවා. නේද? පරාග ප්‍රරෝහණය වෙනවා. පරාගනාලය දික් වුණා. ඊට පස්සේ මේ ඡායා ජන්මානුශාකයයි මෙතන තියෙනවා මේ ශුක්‍රාණු දෙකක් තියෙනවා. ඊට පස්සේ ශුක්‍රාණු දෙක සම්බන්ධ වෙනවා මොකද්ද? දිත්ත සංසේචනයක්. ඒකෙදි හැදෙනවා ඊට පස්සේ ද්විගුණ යුක්තාණුවකයි ත්‍රිගුණ භ්‍රූණ පෝෂයයි. ඊට පස්සේ යුක්තාණුවෙන් කලලය හැදෙනවා. ඊට පස්සේ මේ බීජය කියන ව්‍යුහය හැදෙනවා. නේද? බීජය මොනවද තියෙන්නේ? කලලය, බීජාවරණය, භ්‍රූණ පෝෂය. ඊට පස්සේ මේ බීජය ප්‍රරෝහණය වෙනවා. ඊට පස්සේ බීජය ප්‍රරෝහණ පැලය ඇති වෙනවා. පැලයෙන් විශාල ශාකයක් ඇති වෙලා ඒකෙන් තමයි මේ ඇති වෙන්නේ මොකද්ද? ඒක පැලය පරිණත වුණාම ඇති වෙන මොනවද? මේ පුෂ්පයක්. පාඩමේ අවසානය අද අපි සාකච්ඡා කළේ සපුෂ්ප ශාකවල ජීවන චක්‍රය.